ඇත්තම කිව්වොත් මේ ග්‍රැෆික් ඩිසයිනින් කියන එක පටන් ගන්නේ ගල් යුගයේද. කර්ව් එක මෙහෙම ඇවිල්ලා දැන් මෙහෙම යනවා. හන්දිය පිට බීමකින් තිතුරු මව සහ දරුවා මොයාව මරනවා කියන්නේ. අපිට ඕක මෙහෙම කියන්න ඕන. අනේ මෙයා මම ඔයා මරනවා නේ. ඩිසයිනර් කෙනෙකුට ඩිසයින් එකක් කරද්දී ලැබෙන වටිනම දේ වැදගත්ම දේ තමයි අපි යන් වීඩියෝ එකට. Learn and earn with graphic designing. Hey guys, welcome to the video ඔයගොල්ලන්ව මගේ Learn and Earn YouTube channel එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක ඇත්තටම advice series එක ගැන තියෙන තුන්වෙනි අපි යන් අද වීඩියෝ එකට. ඇත්තටම ඕගොල්ලෝ අද මේ ක්ලික් කරලා ආවේ ප්‍රශ්නයක් නේ. ඔළුවේ ප්‍රශ්නාර්ථයක් තියාගෙන තමයි මේ thumbnail එක ක්ලික් කරලා ආවේ. මොකද thumbnail එකේ තියෙන්නේ මොකද්ද? graphic designing කියන්නේ art එකක්ද science එකක්ද? art එකක්ද science එකක්ද කියන එක. ඇත්තටම මේ ප්‍රශ්නෙට උත්තරේ ඕගොල්ලෝ මේ වීඩියෝ එක ඉවර වෙද්දී හොයාගන්නවා. ඒ හොයාගද්දී ඕගොල්ලෝ graphic designing කියන්නේ මොකක්ද කියන එක හරියටම ඉගෙනගෙන ඉවර කරනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නෙට ඔයගොල්ලෝ උත්තරය හොයාගන්නවා කියන්නේම graphic designing කියන්නේ මොකක්ද කියන එක හරි අවබෝධයක් අරගෙන කියන එක. right. අපි යන් වීඩියෝ එකට. right. ඔන්න අපි ආයෙත් ආවා graphic designing කියන එක මොකක්ද කියලා ඉගෙන ගන්න කලින් අපි පුංචි මිනිත්තුවක් අරගෙන බලමු මේ graphic designing වල ඉතිහාසය ගැන. බය වෙන්න එපා, මම මෙතන ඉතිහාස කතාවක් දිගරින්න යනවා නෙමෙයි. අපි පොඩි මිනිත්තුවක් අරන් බලනවා මේ graphic designing කියන එක පටන් ගන්නෙ කොයි කාලෙද මොන වගේ දෙයකින්ද කියන එක. මේක මම කතා කරන්නේ විශේෂ හේතුවක් හින්දා. ඇත්තටම මේ කොටස කතා කරලා ඉවර වෙද්දී ඕගොල්ලන්ට අවබෝධයක් එනවා. ඕගොල්ලන්ට මෙච්චර කල් මතයක් තිබ්බනම් Photoshop ඉගෙන ගත්තම, Canva ඉගෙන ගත්තම, AI tool එකක් ඉගෙන ගත්තම whatever it is ඉගෙන ගත්තම ඕගොල්ලෝ graphic designers ලා කියන. අන්න ඒ මතේ මෙතනින් බිදෙනවා. මෙන්න මේ කතාව පොඩ්ඩක් අහපො. ඇත්තම කිව්වොත් මේ graphic designing කියන එක පටන් ගන්නෙ ගල් යුගයේද. ගල් යුගයේ කොහොමද දැන් බලන්න ගල් යුගයේ කොහෙද මේ Photoshop තිබ්බද, Canva තිබ්බද නැහැ. Canva තියා කඩදාසියක්වත් තිබ්බේ නැති යුගයේ තමයි ඇත්තටම මේ graphic designing කියන එක පටන් ගන්නේ. කොහොමද පටන් ගන්නේ? ඒකල මිනිස්සු මොනවද කරේ? ඇත්තට මම දැකලත් නැහැ. නම් කතාවෙන් අපි අහලා තියෙනවා. මොනවද? ගල් යුගයේදී ගල් ගුහාවල ඒගොල්ලෝ යම් යම් සංකේත නිර්මාණය කරා. නේද? ඒගොල්ලෝ අපි කියනවා ස්වභාවිකව හදාගත්ත වර්ණ තීන්ත ඒ වගේ දේවල් වලින් ඒගොල්ලෝ යම් යම් සලකුණු නිර්මාණය කරා. ඒ සලකුණු වලින් ඒගොල්ලෝ යම් කිසි පණිවිඩයක් බෙදා හැරි. උදාහරණයක් හැටියට අපි කිව්වොත් එහෙම අපි අහලා තියෙන කතාවල හැටියට ප්‍රූෆ්ස් ෆිල්ම් එකකින් බලනවා දැකලා ඇති. අද දවසේ මම කොච්චර දඩයන් කරා මේ කවුන්ට් එකක් වගේ. අන්න ඒ දේවල් ඒගොල්ලෝ සිතුවම් කරා මොනවද? ඒ ගල් ගුහාවේ පිටින්. ඉතින් ඔන්න ඔහොම තමයි මෙන්න මේ කතන්දරේ පටන් ගන්නේ. මුද්‍රිත නිර්මාණ ශිල්පය කියන එක පටන් ගන්නේ මෙතනදී. මේක තවදුරටත් ඔයගලන්ට පැහැදිලි වෙයි. මොකද ඊළඟ කොටසේදී මම කතා කරනවා graphic designing එක purpose එක මොකක්ද කියන එක. right. ඔයගලන් දැන්ටත් ඒ අවබෝධයක් පොඩ්ඩක් එනවාද ගල් යුගයේදී මෙහෙම කරන්න ඇත්තේ කියන එක. ඉතින් ඊට පස්සේ ආවා අපි ටික ටික මනුෂ්‍ය ශිෂ්ටාචාර දියුණු වෙද්දී කඩදාසි ඉන්වෙන්ට් වුණා. ඊට පස්සේ තින්ත ආවා. ඊට පස්සේ එක එක ස්ක්‍රීන් ප්‍රින්ටිං වගේ දේවල්, එතකොට අතින් කරන ග්‍රැෆික් නිර්මාණ, චිත්‍ර ඒ වගේ දේවල් මේ ශාස්ත්‍රයට ආවා. මොකද මේ ශාස්ත්‍රයේ විශාල පෙරලියක් වෙන්නේ ඇත්තටම කම්පියුටර් කියන ඩිවයිස් එක ඉන්වෙන්ට් වුණාට පස්සේ මේ ෆීල්ඩ් එකේ විශාල පෙරලියක් වෙනවා. මොකද අපිට හිතා ගන්න බැරි දේවල් කරන්න පුළුවන් ඉතින් ටූල්ස් ප්‍රමාණයක් ඉන්ට්‍රොඩියුස් වෙනවා. මෙන්න මේකත් එක ටූල්ස් ප්‍රමාණයක් නෙමෙයි, ටූල්ස් කීපයක් ඉන්ට්‍රොඩියුස් වෙනවා කම්පියුටර් එකත් එක්ක. අන්න එතකොට තමයි අපි මේ කතා කරන graphic designing කියන concept එක නැත්නම් මේ graphic designing කියන field එක අපි දැන් graphic designing කියන එක open වෙන්නේ. නමුත් graphic designing කියන එක පටන් ගන්නෙ කම්පියුටර් එකේ එන්න හිතලවත් නැති කාලේ. කම්පියුටර් එක තියා කඩදාසියක් තීන්ත කුප්පියක් එන්නවත් හිතලවත් නැති කාලේ තමයි graphic designing කියන එක පටන් ගන්නේ. right. ඉතින් දැන් අපි ඉන්නේ ඇත්තටම මේ කම්පියුටර් era එකෙත් යම් කිසි එකක් ටික improve වෙලා දැන් වේගෙන් improve වෙගෙන අතරම curve එක මෙහෙම ඇවිල්ලා දැන් මෙහෙම යනවා. අපි normal computer එකක් ඉවරලා AI යුගයට ඇවිල්ලා තියෙනවා. right. එතකොට අපි අද ඉන්නේ මේ computer සහ AI කියන යුගයත් එක්ක. එතකොට අපි මේ කතා කරන්නේ computer based එහෙම නැත්නම් electronic device based plus යම් කිසි level එකකට AI based graphic designing ගැන. ඒත් ඔය කතා කරේ graphic designing වල ඉතිහාසය ගැන පොඩි දෙයක්. අපි ඊළඟ කොටසෙන් කතා කරනවා graphic design එක කරන්නේ ඇයි කියන purpose එක. මොකද ඒක දැනගෙන ඉන්න ඕනේ. graphic designing කියන්නේ මොකක්ද ඉගෙන ගන්න. හොඳ graphic නිර්මාණයක් කරන්න පළවෙනිම අපි දැනගන්න ඕනේ. ඇයි අපි graphic design කරන්නේ? මොකද්ද මේකේ purpose එක? මොකද්ද මේකෙන් වෙන්නේ කියන එක. ඇත්තටම මේ කොටසට ඔයගොල්ලෝ හොඳට සමන් දීගෙන ඉන්නොත් ඔයගොල්ලන්ට මම කටින් කිව්වේ නැතුවට වීඩියෝ ඉවර වෙනකන් අවබෝධයක් එනවා. නැත්තම් උත්තරේ ලැබෙනවා
graphic design කියන්නේ science එකක්ද art එකක්ද එහෙම නැත්නම් ඒ දෙකම නොවන යම් කිසි දෙයක්ද කියන එක. right? ඒ නිසා හොඳට හරියට ඉන්නේ කොටස. අපි එහෙනම් ඒ කොටසින් මම. right. මේ කොටසින් මම කිව්වා අපි කතා කරන්නේ යන්නේ graphic design එක purpose එක නැත්නම් පරමාර්ථය මොකද්ද? අපි ඇයි graphic design එක කරන්නේ කියන එක. right? මේක ගැන අවබෝධයක් ලබා ගන්න එක හරිම වැදගත්. හරි. ඇත්තටම graphic design එක එහෙම නැත්නම් යම්කිසි නිර්මාණයක් post එකක් flyer එකක් whatever it is දැක්කම මොකද්ද වෙන්නේ? මොකක්ද ඒකින් කරලා තියෙන්නේ? ඒකින් කරලා තියෙන්නේ තොරතුරු sannivedanaya කිරීමක් නැද්ද? ඔයගොල්ලෝ Facebook එකේ යන ගමන් මොන හරි post එකක් දකින්න. මේ post එකේ තියෙනවා අපි හිතමු හෙට හවස 5ට යම්කිසි පුද්ගලයෙක් graphic designing ගැන free workshop එකක් කරනවා. එතකොට ඒ පුද්ගලයාට ඔයාලට දෙන්න ඕනුනේ මොකද්ද? යම්කිසි පණිවිඩයක් දෙන්න ඕන. මොකද්ද පණිවිඩේ? අහවල් දවසේ අහවල් වෙලාවට අහවල් පුද්ගලයා විසින් මෙහෙම course එකක් එහෙම නැත්නම් මෙහෙම workshop එකක් free of charge දෙනවා කියන එක. එතකොට ඒ පුද්ගලයාත් එක්ක කතා කරා. පුද්ගලයාත් එක්ක කතා කළේ නෑ. යම් කිසි විදියකට නමුත් පණිවිඩය ඔයගලන්ට බෙදා හැරියා. මොකක්ද මේ මාධ්‍ය? මොන මාධ්‍යෙන්ද පණිවිඩය බෙදා හැරියා? සෝෂල් මීඩියා තමයි. නමුත් ඔයගලන්ට පණිවිඩය ග්‍රහණය වුණේ මොන මාධ්‍යෙන්ද? ඇත්තටම යා පණිවිඩය ග්‍රහණය කළේ ඔයගලන්ට ශ්‍රව්‍ය මාධ්‍යයකින් නෙමෙයි දෘශ්‍ය පමණක් වන මාධ්‍යයක. ඒ කියන්නේ visual media එක. audio visual නෙමෙයි visual media එක. එහෙනම් graphic designing කියන එක අපි පාවිච්චි කරන්නේ visual media එක. එහෙම නැත්නම් දෘශ්‍ය මාධ්‍යයකින් තොරතුරු කීපයක් සමාජගත කිරීමට එහෙම නැත්නම් යම්කිසි තෝරාගත් කාණ්ඩයකට මොන කිරීමද? sannivedanaya කිරීම. communicate කිරීම. ඉතින් මේක කිව්වම ඔයගලන්ට අවබෝධයක් එන්නේ නැති මේක art and science එකද මොකද්ද කියන එක. නමුත් අපි බලමු වීඩියෝ එක අන්තිමේදී ඔයගොල්ලෝ වීඩියෝ එක ඉවර කරන්න ඉස්සෙල්ලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාන්න. එහෙම දානවා නම් ඇත්තටම ඔයගොල්ලන්ට අවබෝධයක් ලැබිලා කියන එක. මට ෂුගර් එකක් එනවා ඉතින් මේ විනාඩි ගන්නට ඔයගොල්ලෝ ඒ ගැන මේවා වෙනවා. අනිත් ඔයගොල්ලෝම දාලා බලන්න. ඔයගොල්ලෝම හිතලා බලන්න. ඔයගොල්ලන්ට ඒක වැටහුණාද කියන එක. රයිට්. ඊළඟට අපි තොරතුරක් sannivedanaya කරද්දී වැදගත්ම දේ මොකක්ද? තොරතුරක් sannivedanaya වෙද්දී අතර තොරතුරු ග්‍රහණය කරන පුද්ගලයන්ට මොකක්ද වෙන්නේ? ඒ පුද්ගලයා තුළ ඇති කරනවා යම්කිසි හැඟීමක්. අතර අපි තොරතුරක් දෙනවා කියන්නේ ඒක නිකම්ම ෆ්ලැට් වචන කීපයක් නෙමෙයි. අපිට ඒ තොරතුරු තුලින් යම්කිසි හැඟීමක් උද්දීපනය වෙනවා. ඒක මොන වගේ හැඟීමක්ද කියන එක මේ වෙන්නේ ඒක පණිවිඩය සහ පණිවිඩය ලබා දෙන ආකාරයෙන් වගේ. අපි දැන් උදාහරණයක් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ Facebook එක ස්ක්‍රෝල් කරගෙන පල්ලයට යද්දී ඔයගොල්ලෝ post එකක් දාගෙනවා. මොකක්ද? අහවල් හන්දියේ වෙඩිතරීමකින් තිදරු පියෙක් මරු. අහවල් හන්දියේ වෙඩිතරීමකින් තිදරු මව සහ දරුවා මරු. ඇක්සිඩන්ට් එකකින් මෙතරම් මැරෙනවා. දැන් මොකක්ද ඒකෙන් ඔයගලන්ට ආවේ? අපිට යම්කිසි සංවේගයක්, ශෝකයක් සාමාන්‍ය මිනිස්සෙන් නම් එහෙම වෙන හැඟීම් ආවද මන් දන්නේ. සාමාන්‍ය මිනිස්සෙන් නම් ඔයගලන්ට සංවේගයක්, ශෝකයක් ඔයගලන් හිතේ ඇති වුණා. ඒතකොට මේ පණිවිඩයෙන් ඕගලන්ට ඒ වචන වලින් විතරද නෑ වචන සහ රූප වලින් මේ දේවල් වලින් ඕගලන්ට කමියුනිකේට් උනේ මොකක්ද ඒ කමියුනිකේෂන් එක තුළ ඇති වුණා ෆීලිං එකක් හැඟීමක්. අන්න ඒක තමයි මේ ඩිසයින් එක එහෙම නැත්නම් මේ කමියුනිකේට් කරන මාධ්‍ය මේ දේ තුළ තියෙන පවර් එක. ඒකෙන් ඕගලන්ගේ හැඟීමක් ඇති කරන්න පුළුවන්. ඉතින් මේක ඇති කරන්නේ අතන මේ වචන වලින් විතරද? අතන වචන වලට තියෙන පවර් එකට වඩා පවර් එකක් තියෙන මොන වගේ ටෝන් එකකින් මොන වගේ පර්සනැලිටි එකකින්ද අපි මේක පුද්ගලයන්ට නැත්නම් සමාජයට සමාජගත කරන්නේ එහෙම නැත්නම් පුද්ගල කොට්ටාශයකට අපි මේක sannivedanaya කරන්නේ කියන එක. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි හිතමු මෙන්න මේ වගේ වාක්‍යයක්. මම ඔයාව මරනවා කියලා. අපිට ඕක මෙහෙම කියන්න ඕන. අනේ මෙයා මම ඔයාව මරනවා නේ. එහෙම කියපුවම මොනවගේ හැඟීමක්ද ඇති වෙන්නේ? අර මරනවා කියන බය ඇති වුණාද නැහැ? දැන් එහෙම කියපුවම ඊට වඩා බයක් ඇති වෙන එක ඒක වෙනම කතාවක්ද දැන්. නමුත් සාමාන්‍යයෙන් ඒක ඒ වචන ටික මම මරනවා ගෝ එතන ඇති වෙන ඒ වචන ටිකෙන් ලැබෙන හැඟීම තව බාල වෙලා තමයි අර විදිහට ඩිලිවර් කරාම ආවේ. ඒ උදාහරණයක් විදිහට අපි අනිත් පැත්ත බලමු. අපි ආදර ප්‍රකාශ කරන්නේ. අර මොකද? ගැන අර කාණ්ඩයක් අඩු ඔබට ආදරයට කියලා කිව්වනේ. ඒ වචනේ අර්ථය නෙමෙයි අපිට එකපාර ග්‍රහණය වෙන්නේ. ඒක දෙන ග්‍රැවිටි, ඒක දෙන ටෝන් එක, ඒක දෙන පර්සනැලිටි. අන්න ඒ දේවල් ඒ වචනයට එහා ගිය ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ අපිට මේක දෘශ්‍ය මාධ්‍ය සංවේදනය කරද්දී මේ ඩිසයින් එකේ තියෙන ක්වොලිටි එක මත. ඉතින් අපි කතා කරන් යද්දී අතන දැන් ඔයගොල්ලන්ට එකපාර කන්ෆියුෂන් ආදී කොහොමද මෙහෙම ෆීලිං එකක් ඇති කරන්නේ මේකෙන් කියලා. ඇත්තටම අපි ඩිසයිනින් වල ප්‍රින්සිපල්ස් ඉගෙන ගත්තම අපි ක්‍රියේටිවිටි එකකට ඇප්ලයි කරගත්තම ඒ දේවල් වලින් අපිට මන් මේ කියපු ඒ ෆීලිං එක ඇති කරන්න පුළුවන්. හොඳ නිර්මාණයක පර්පස් එක තමයි අපේ පණිවිඩය යම් කිසි ග්‍රැවිටි එකකින්
ඒක ආකර්ෂණය ග්‍රහණය කරන පුද්ගලයාට යම්කිසි හැඟීමක් ජනනය වන ආකාරයට ලබා දෙන එක. ඉතින් ඔන්න ඕක තමයි graphic designing වල purpose එක. right. අපි ඊළඟ කොටස යමු. right. ඒ කොටසින් අපි කතා කරේ graphic design එක purpose එක මොකක්ද කියන එක. අපි මේ කොටසින් කතා කරන්න යනවා graphic design එක composition එක. ඒ කියන්නේ graphic design එක හැදලා තියෙන්නේ මොනවෙන්ද කියන එක සහ graphic design එක කරනවා කියන එකේ අර්ථය මොකක්ද කියන එක. right. අපි යමු. අපි ගත්තොත් එහෙනම් graphic design එක ඔබ දැකලා තියෙන ඕන තරම් flyers, posters, social media posts හැමදේම තියෙන graphic නිර්මාණ තමයි. මේ නිර්මාණය දැක්කම මේ නිර්මාණයේ තියෙන ඔබ දැකලා තියෙන රූප තියෙනවා, වර්ණ තියෙනවා, හැඩතල තියෙනවා, යම් දේවල් එකතු කරලා තමයි මේ ඩිසයින් එක කරලා තියෙන්නේ. ඒතර මම අහුවොත් එහෙම ඩිසයිනර් කෙනෙකුට මේ ඩිසයින් එක තුල තියෙන වටිනම දේ මොකක්ද? වැදගත්ම දේ මොකක්ද කියලා. කෙනෙකුට උත්තරේ ඔළුවට එන්න පුළුවන්. කෙනෙක් කියන්න පුළුවන් වර්ණ. කෙනෙක් කියන්න පුළුවන් මේකේ හැඩතල සංයෝජනය. මේකේ තියෙන රේඛා සංයෝජනය. කෙනෙක් කියන්න පුළුවන් මේකේ තියෙන රූප. තව කෙනෙක් කියන්න පුළුවන් මේකෙන් දෙන පණිවිඩය. තව කෙනෙක් එතන එහාට ගිහිල්ලා හිතලා කියන්න පුළුවන් මේකෙන් යන ඔඩියන්ස් එක මේ කාටද යන්නේ මේක මොන කොට්ටාශයට යන්නේ මේක පොඩි ළමයින්ටද ලොකු අයටද මේක ටාගට් ඔඩියන්ස් එක මොකක්ද ඒක මම කියනවා එකක්වත් නෙමෙයි ඩිසයිනර් කෙනෙකුට ඔය එකක්වත් නෙමෙයි මෙතනම තියෙන වටිනම දේ ඩිසයිනර් කෙනෙකුට ඩිසයින් එක කරද්දී ලැබෙන වටිනම දේ වැදගත්ම දේ තමයි නිර්මාණය පටන් ගන්න කලින් ලැබෙන හිස් කොලේ කැන්වස් එක හිස් අවකාශය නිර්මාණයක් කොච්චර වටින නිර්මාණයක්වත් බිහි වෙන්නේ මෙන්න මේ හිස් අවකාශය. නිර්මාණ ශිල්පියාගේ මොළය තුල මනස තුල ඇතිවෙන චිත්‍රය අපිට නිර්මාණශීලීත්වය තුලින් එළියට ගන්න පුළුවන් වෙන්නේ, ගොඩනගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ අවකාශය. ඒ නිසා නිර්මාණයක් කරද්දී නිර්මාණයකට ලැබෙන graphic design ලැබෙන වටිනම දේ වටිනම තෑග්ග තමයි ඒ canvas. ඒ canvas එක තුල තමයි ලෝකයේ ඇතිවෙන ඕනම නිර්මාණයක්, ඕනම චිත්‍රයක්, ඕනම රූපයක්, ඕනම ඩිසයින් එකක් බිහි වෙන්නේ අන්නේ canvas එකේ. එහෙනම් graphic design එක ඩිසයිනර් කෙනෙකුට ලැබෙන වටිනම දේ ඔයගොල්ලෝ දැන් දැනගත්තා. ඒක තමයි මේ blank canvas එක, white space එක. ඒ කියන්නේ හිස් අවකාශය. ඒ තුල යම් යම් දේවල් අපි පෙළගස්සලා කියනවා. මේ පෙළගස්සලා තියෙන දේවල් වලට අපි කියනවා visual elements. අද කියන්නේ visual elements. දෘශ්‍යමය දේවල් පෙළගස්සලා තියෙනවා. ඒ දෘශ්‍යමය දේවල් අපි කියනවා ගත්තොත් එහෙම දෘශ්‍යමය දේවල් හැඩතල geometric shapes රේඛා අතරම රේඛාව කියන්නේ හැඩතලයක් තමයි නමුත් අපි මෙතනදී කතා කරන්නේ හැඩතල වෙනම සහ රේඛා වෙනම කියලා එලිමන්ට්ස් වර්ග දෙකක් හැටියට රූප right images තියෙනවා typos කියලා කියන්නේ මේකේ තියෙන වචන සංයෝජන වචන අකුරු පෙළ ගැසීම right අපි පණිවිඩය දෙද්දි අකුරු භාවිත කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් නමුත් බොහෝ ඩිසයින්ස් වල අපි බොහෝ විදිහට අකුරු වචන පාවිච්චි කරනවා ඒ typos right colors මේ දේවල් තමයි සාමාන්‍යයෙන් ඩිසයින් එක දෙන විෂුවල් එලිමන්ට්ස්. ඒතකොට ඩිසයින් එක කරනවා කියලා කියන්නේ මේ විෂුවල් එලිමන්ට්ස් යම් ආකාරයකට මේ canvas එක තුල පෙළගස්සන. හරි සරලයි. ඔක තමයි graphic designing කියන්නේ. එතකොට canvas එක තුල මේ එලිමන්ට්ස් අපිට ඕනේ විදිහට පෙළගස්සන්න පුළුවන්. මට ඕන දෙකින් මට ඕන දේ තියන්න පුළුවන්. කෙනෙකුට දෙන්න පුළුවන් අපෝ ඒක මගේ කම්පියුටරේ මගේ Photoshop එක මගේ කොටුව මට ඕන දේ තියන්න බැරිද? නැද්ද? අම්මා. හරි එහෙම පුළුවන්. හැබැයි එහෙම කරොත් හරි නිර්මාණයක් බිහි වෙන්නේ. හරි නිර්මාණයක් බිහි වෙන්න නම් මේ visual elements මේ canvas එක මත layout කරන්න. අපි මේ ඇත්තට මේක පිහිටුවනවාට කියන්නේ layout කරනවා කියලා. canvas එක මත layout කරන්න යම් කිසි rules ටිකක් තියෙනවා, principles ටිකක් තියෙනවා. ඒ principles එකින් එක මම වෙනම videos වලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් අද දවසේ අපි නිකන් overall idea එකක් කරගමු. right. මේ rules ගැන කියද්දි තව දෙයක් කියන්න ඕනේ. මම ගිය පාර පාඩමේ කිව්වා you have to know the rules to break the rules. මෙතන break rules කියන්නේ ඇත්තටම යම්කිසි නිර්මාණශීලී පුද්ගලයෙක් තමන්ගේ නිර්මාණය තුළදී යම් අවස්ථාවලදී මේ සමහර rules break කරන්න වෙනවා යාගේ නිර්මාණය එළිදක්. right යාගේ නිර්මාණය හරියට අරන් යන්න නම් මේ යම් rules break කරන්න. මේ rules break කරන්න නම් යා rules දැනගෙන ඉන්න එක වැදගත්. මම අර හොරු වර්ග දෙයක් ගැන කතා කරන්න ගිය පාර මාඩුවේ උඹලා මතකද? යම්කිසි හොරෙක් ඉන්නවා ඌ ගිහලා අඹ ගෙඩියක් ඇදුවත් එයාට හිරියක්. නමුත් තව හොරෙක් ඉන්නවා පොර නීතිය හොඳට ඉගෙන ගත්ත ලෝයර් කෙනෙක් ඇවිල්ලා ඔයලා බැංකුවක් ඇදුවත් ඒ මනුස්සයා හොඳට ඉන්නවා. මොකද ඒ මනුස්සයා දන්නවා ලූප් හෝල්ස් ටික. නීතියේ තියෙන ලූප් හෝල්ස් ටික කොහෙන්ද රිංගලා යන්න ඕනේ කියලා. ඒ නිසා අර මනුස්සයා අඹගෙඩියක ඇදුවත් හිරිය යනවා. අර මනුස්සයා බැංකුවක් ඇදුවත් හොඳ ආතලෙක ඉන්නවා. ඉතින් මං කිව්වේ අපි මේ rules දැනගත්තොත් තමයි අපිට යම් ආකාරයකට මේ ලූප් හෝල්ස් වලින් ගිහිල්ලා rules break කරලා හරි නිර්මාණයක් මනුස්සයන්ට අරන් එන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේවා වැදගත් වෙන්නේ ඇත්තටම හරි නිර්මාණයක් අපි ගොඩනගද්දී මේ දේවල් ඇත්තටම වැදගත් වෙනවා. ඉතින් මේකෙදි ඔයගලන්ට තේරෙන්නේ නැති තවදුරටත්
අපි ටූල් එකක් ඉගෙන ගන්නවා කියන එක නෙමෙයි graphic designing ඉගෙන ගන්නවා කියන්නේ. අපි graphic designing ඉගෙන ගන්නවා කියන්නේ ටූල් එකක් භාවිතා කරනවා. visual elements canvas එක පෙළ ගස්සන්න layout කරන්න ඉගෙන ගන්නවා කියන එක. ඕක තමයි අපි step by step ඉගෙන ගන්න. ඒක ටූල් එක කියන්නේ මොකක්ද? ටූල් එක කියන්නේ ආධාරක. මේව තමයි ඒකට නවීම ටූල් කියලා තියෙන්නේ. ඉතින් මේ ආධාරක ඕන දෙයක් වෙන්න පුළුවන්. Photoshop, Canva, Figma, Word, PowerPoint, Notepad ඕන එකක් වෙන්න. නිර්මාණශීලියාගේ නිර්මාණශීලීත්වය සහ හැකියාව මත ටූල් එක පවතිනවා. නිසා ටූල් එක මත නිර්මාණශීලීත්වය පවතිනවා. ටූල් එක මත නිර්මාණ ශිල්පියා පවතින්නේ නැහැ. නිර්මාණශීලීත්වය පවතින්නේ. ටූල් එක තමයි ඒ පුද්ගලයා මත පවතින්නේ. නිර්මාණශීලී පුද්ගලයෙකුට අදාළ නැහැ ටූල් එක. ඕන ටූල් එක කී දේ කරන්න පුළුවන් වෙනවා. හදිස්සියෙන් නිකන් බාස් කෙනෙකුට ඒ වෙලේ මිටියක් නැත්නම් ගලකින් හරි ඇනේට ගහන්න පුළුවන් වෙනවා. රයිට්. හරි ටූල්ස් ගැන කතා කරේ. ටූල්ස් ගැන කතා කරේ තව දෙයක් අහන්න. ඇත්තටම නිර්මාණ ශිල්පියෙකුට ලැබෙන වැදගත්ම ටූල් එක මොකද්ද? වටිනම ටූල් එක මොකද්ද? Photoshop, PowerPoint, Illustrator, Canva නෑ. නිර්මාණ ශිල්පියෙකුට තියෙන වැදගත්ම මෙවලම ටූල් එක තමයි brain එක. මොලේ. right. ඒ විදිහට මම කතා කළේ graphic designing වලට අපිට පාවිච්චි කරන්න පුළුවන් tools සම්බන්ධව. ඒතර මම කතා කරද්දිමට අපිට තියෙන වැදගත්ම tool එක තමයි අපේ brain එක, අපේ මොලේ. ඒකෙන් තමයි අපේ මුළු engine එක මේ නිර්මාණය පටන් ගත්ත වෙලේ ඉඳන් නිර්මාණය අවසන් වෙනකන් තියෙන හැම පියවරක්ම හැම දෙයක්ම සකස් කරනවා. එතකොට මම මේ වෙනකන් අපේ වීඩියෝ එක තුල කතා කරාද graphic designing කියලා එතකොට කියන්නේ visual elements පාට නැත්නම් වර්ණ හැඩතල රේඛා රූප අකුරු සහ වචන අපි කිව්වොත් එහෙම geometric shapes lines colors images typos මේ දේවල් this අවකාශය තුල canvas එක මත යම් කිසි rules principles වලට අනුකූලව පෙළගස්සන layout කරන එක තමයි graphic designing කියන්නේ. ඔන්න ඔය සිද්ධාන්තය ඔයගොල්ලන්ගේ ඔළුවට හරියටම ගියා නම් එතනින් එහාට graphic design ඉගෙන ගන්නවා කියන එක ඔයගොල්ලෝ කොටස් දෙකකට බෙදලා කරන්නේ. එකක් ඔයගොල්ලෝ tools ඉගෙන ගන්නවා. අනිත් පැත්තේ ඔයගොල්ලෝ ඇත්තටම graphic designing ඉගෙන ගන්නවා. දැන් මම ආයි කියන්න අවශ්‍ය නැහැ. tools ඉගෙන ගන්නවා කියන්නේ graphic designing ඉගෙන ගන්නවා නෙමෙයි කියන එක මම දැන් සෑහෙන පාරක් කිව්වා. right. ඒ ආකාරයට අපේ lesson එකේ අපි අද දවසේ කතා කරපු දේවල් වලින් මේ වෙද්දී thumbnail එකේ තිබු ප්‍රශ්නෙට ඔයගොල්ලන්ට ඇත්තටම උත්තරේ ලැබිලා ඇති. මේ වෙද්දිත් උත්තරේ ලැබිලා නැත්නම් ඇත්තට මේකට උත්තරේ graphic designing කියන්නේ art එකක්වත් science එකක්වත් නෙමෙයි. graphic designing කියන්නේ visual communication language එකක්. visual language එක. මොකද අපි යම් කිසි දෙයක් communicate කරන්න පාවිච්චි කරන දෙයක් අපි කියනවා භාෂාවක්. ඒක පාවිච්චි කරන මාධ්‍ය තමයි මෙතනදී දෘශ්‍යමය මාධ්‍ය. එහෙමනම් දෘශ්‍යමය මාධ්‍යයෙන් යමක් sannivedanaya කිරීම සඳහා භාවිතා කරන මේ දේ අපි කියනවා visual communication language එක කියලා. Then graphic designing is not an art, not a science, it's a visual communication language. එතකොට මෙතනදී මම කව මූල ධර්ම කීපයක් තියෙනවා, principles කීපයක් තියෙනවා කියලා. මේ principles ටික මම දැනට කියාගෙන යන්න. මම එක එක මෙතනදී detail කරන්න යන්නේ නැහැ ඇත්තටම. මොකද අපි ඒ ගැන වෙනම එක lesson එකක් ගන්න කතා කරනවා. එතනදී අපි කතා කරනවා design principles යටතේ visual hierarchy, proximity, white space, visual balance, layout, typography. මෙන්න මේ තියෙන දේවල් ටික ඊට අමතරව repetition, right, repetitions and pattern. ඔය දේවල් ටික අපි mainly වෙනම වීඩියෝ එකකින් discuss කරමු. right guys, එහෙමනම් අදට මේ වීඩියෝ එක මෙතනින් සමාප්ත කරන්නයි යන්නේ. අපි තව වීඩියෝ එකකින් මුණ ගැසමු. එහෙනම් guys මට කරන උදව්වක් හැටියට මම motivate කරන්න පුළුවන් නම් මේක subscribe කරලා තියාගන්න, bell icon එක press කරලා තියාගන්න. එතකොට මම වීඩියෝ දාපුවම ඔයගලන්ට notify වෙනවා. like කරන්න, ඔයගලගේ අදහස් දෙන්න. ඔයගලන්ට තව මොනවද ඉදිරිපත් කරන්න ඕන කියලා දෙන්න. මගේ අඩුපාඩු කියන්න, කාල් මුල් ඕන දෙයක් දාන්න, ඔයගලන්ට ඕන දේවල් comment නැහැ, comments වල ඕන දෙයක්. ඒ වගේම ඔයගලන්ට යම් specific දේවල් තියෙනවා නම් මගෙන් අහන්න, දැනගන්න. ඒවත් අහන්න. ඔයගලන්ට කියන්න දේවල් තියෙනවා නම්, මේකට add කරන්න දේවල් තියෙනවා නම් ඒවත් කියන්න. right, අපි දෙකොල්ල කමියුනිකේට් කරලා මේ ගමන යමු. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. සුබ දවසක්.